Welcome back to my YouTube channel. කොහොමද ඔයාලට ඔන්න මම අදත් ගෙනාවේ තෙමු අන්බොක්සිං වීඩියෝ එකක් තමයි මේ දවස් ටිකෙන් මම තෙමු අන්බොක්සිං වීඩියෝ තමයි ගෙනාවේ. අද පැකේජ් දෙකක් තියෙනවා. මම මේ පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට ඕපන් කරලා පෙන්නන්නේ. අපි බලමු මේ පැකේජ් එකේ තියෙන මොනවද කියලා. මේ පළවෙනි පැකේජ් එකේ නම් ලොකු පැකේජ් එකක් වගේ පැවුනට අයිටම් දෙකක් තමයි තියෙන්නේ. මේ පැකේජ්ගේ තියෙන මේ පොඩි අයිටම් එක මොකක්ද කියලා බලමු. ඉස්සෙල්ලාම මේක ලස්සන බ්‍රවුන් කලර් ෂේඩ් එකකින් යන පර්ල් තියෙන බෝ කීචේන් එකක්. මේක බෑග් එකක නැත්තම් ඔයගොල්ලන්ට යතුරක වගේ මේ කීචේන් එක දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම මේ හැම අයිටම් එකකම ප්‍රයිස් එක මෙහෙම පැත්තකින් දාන්නම්. මේ පැකේජ්ගේ මේ අයිටම් එක ගන්න තමා මම මේ ඕඩර් එක දැම්මේ. මේක ලස්සන බෑග් එකක්, බ්‍රවුන් කලර් බෑග් එකක්. ඔයගොල්ලෝ බලන්නකෝ මම මේ බෑග් එකට මැච් වෙන තමයි කීචේන් එකක් ගත්තේ. ඇත්තට මේක හරිම ක්වොලිටි ලෙදර් වලින් හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා වගේ මේක සාමාන්‍යයෙන් පොඩි එක්සයිස් බුක් එකක් දාගන්න පුළුවන් සයිස් එකේ උසට තමයි මේ බෑග් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ ඒක ටිකක් දිගයි. මම ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරලා පෙන්නන්නම්. මෙන්න මේ පටියෙන් මේ පටිය පොඩ ඇඩ්ජස්ට් කරලා අපිට මේ බෑග් එක දෙපැත්තෙන් නමලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒක මේ විදිහට බෑග් එක දිග පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. මේක අපිට මේ විදිහට කෙලින්ම තමයි බෑග් එක හම්බෙන්නේ. ඒ වුණාට ෆොටෝ එකේ තිබ්බේ මෙන්න මේ විදිහට මම දැන් මේ ඇඩ්ජස්ට් කරලා හදපු විදිහට හදලා තමයි ෆොටෝ එකක් තිබ්බේ. එහෙම තමයි එතකොට බෑග් එක ලස්සනට පේන්නේ. මේ බෑග් එක ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකෙන් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට කළු පාටට පේනවද දන්නේ නැහැ. බලන්නකෝ මේ කී චේන් එක සෙට් කරාම මේකට ගොඩක් ගැලපෙනවා. මම මැච් කරලම තමයි ගත්තේ. හරිම ලස්සනයි. ඇත්තට මම නම් මේකට ගොඩක් ආස වුණා. මේක ෆොටෝ එකේ තිබ්බ විදිහටම තියෙනවා. ඒ ක්වොලිටි එකමයි. මම රිවිව්ස් එහෙම හොඳට බලලා ගත්තේ. ඔයගොල්ලන්ට ඕන නම් කියන්න මම ලින්ක් එක දාන්නම් පල්ලෙහාට. අපි බලමු දැන් මේ පැකේජ් එකේ තියෙන මොනවද කියලා. මට මේ පැකේජ් එක ආවේ ස්කයිනෙට් එකෙන්. කලින් පැකේජ් එක ආවේ සිපෙක්ස් එකෙන්. මේ පැකේජ් දෙක මට කියපු දවසටම හම්බුණා. අපි බලමු ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ කියලා. පර්ල් ඉයරින්ග්ස් දෙකක් තමයි තියෙන්නේ. ටිකක් ලොකු දෙකක් ඒ දෙක. ඒ දෙකත් ලස්සනයි ඔයාලට පේනවා වගේ. මේ තියෙන දේත් ගොඩක් යූස්ෆුල් වෙනවා. එයා බන්න එහෙම දාන අයට. මේක සයිස් 3කින් තමයි තියෙන්නේ. හරිම යූස්ෆුල්. මේක කලර්ස් 3කින් තිබ්බා. මම බ්ලැක් එක තමයි තෝරගත්තේ. දැන් මම මේ ඕපන් කරන එකේ තියෙන්නේ පර්ල් ඉයරින්ග්ස් දෙකක්. ඒ දෙක අනිත් ඉයරින්ග්ස් වලට වඩා වෙනස්. පොඩක් දිගට තියෙන ඉයරින්ග්ස් දෙකක්. හැබැයි ඒ දෙකේ දිග සමාන නැහැ. පොඩ්ඩක් ඒ දෙක ඇඩ්ජස්ට් කරලා බලන්න ඕනේ හදන්න පුළුවන්ද කියලා. ඒ දෙකත් මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ දැන් මම ඕපන් කරන අයිටම් එක නම් හරිම ලස්සන එකක්. මම කලින් දැකලා තියෙන ගොඩක් අය මේක ඕඩර් කරලා එහෙම තියෙනවා. ඒ වුණාට මට ඒක ගන්න හිතුන්නේ නැහැ. මම මේ සැරේ ඕඩර් එකට මේක ගත්තා. ඇත්තට මේක හරිම ලස්සන. ඔයාලගේ රූම් එකේ හරි ඔයාලගේ එළියෙන් දොරක හරි මේක හරිම ලස්සනයි. අර ඉර එළිය වැටෙන තැනක මේක එල්ලුවාම ඔයාලට පේනවා ඇති මේ නම් තියෙන්නේ පොඩි මේකප් බ්‍රෂ් එකක්. මේක හයිලයිට් එහෙම ඇප්ලයි කරන්න යූස්ෆුල් වෙන බ්‍රෂ් එකක්. මේකෙන් ලේසියෙන් ඇප්ලයි කරගන්න පුළුවන්. හොඳයි මේක ක්වොලිටි එකට තියෙනවා. මේ තියෙන්නේ අරලිය මල් යා ක්ලිප් 3ක් සයිස් 3කින් තමයි තියෙන්නේ. එකක් ලොකුයි, තව එකක් මීඩියම් සයිස් වගේ, අනිත් එක පොඩි සයිස් එකකින් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ හෙයා ක්ලිප් 3 ප්‍රයිස් එකට වර්ත් කියලා හිතනවා. මෙන්න මේක ඇතුළේ තියෙන ටූල් එක මොකක්ද කියලා බලමුද. මේ තියෙන්නේ නේල්ස් වල කුණු දුවිර අයින් කරන ටූල් එකක්. ඒක ගොඩක් යූස්ෆුල් වෙනවා මම වගේ ගෙදරදීම මෙනිකියුර් පෙඩිකියුර් කරගන්න අයට. මෙන්න මේකත් ගොඩක් යූස්ෆුල් වෙන දෙයක්. එයා බන්න එහෙම දාද්දී නෙට් ඕන වෙනවනේ. මෙන්න මේක නෙට් සෙට් එකක්. මං හිතන්නේ මේ පැකේජ් එක ඇතුලේ නෙට් 10ක් විතර තිබ්බා. මේ පොඩි පොඩි පැකේජ් වලට දාලා. හැබැයි මේක ගොඩක් ලොකුයි නෙට් එක. හැබැයි හොඳයි. දෙපාරක් විතර අපිට දාගන්න පුළුවන්. මේ බලන්නකෝ. ඔන්න මේ තියෙන්නේ පර්ල් ඉයරින්ග්ස් දෙකක්. මේක වෙනස් විදිහේ පර්ල් ඉයරින්ග්ස් දෙකක්. ඇත්තටම හරිම ලස්සනයි. බලන්නකෝ. පොඩි ගෝල්ඩ් ටච් එකකුත් ගිහින් තියෙනවා.
මෙන්න මේ අයිටම් එකත් ගොඩාක් යුස්වල් වෙන එකක්. අයිටම් එක කියවට මේක ඇතුලේ ටූල්ස් ටිකක් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරන ටූල්ස් එන්නේ ඒවත් සෙට් එකක් තමයි තියෙන්නේ. මම මේ සෙට් එකම ඩරාස් එකකට ඕඩර් කරා. ඒකේ ස්ටේන්ලස් ස්ටිල් කියලා තිබ්බට මලකට කෑවා. මේකත් කොහොම වෙයිද දන්නේ නැහැ. මේකත් ස්ටේන්ලස් ස්ටිල් කියලා තමයි තිබ්බේ. මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඊළඟට තියෙන්නේ පර්ල් ඉයරින්ග්ස් දෙකක්. මේ දෙකත් හරිම ලස්සන පර්ල් ඉයරින්ග්ස් දෙකක්. ඔයගොල්ලෝ බලන්නකෝ. මේ වගේ ඉයරින්ග්ස් නම් ලංකාවේ ෆැන්සි ෂොප් වලින් හොයාගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඔයාලට මේ පේන හෙයා ක්ලිප් එක මතකයිද? මම කලින් ඕඩර් එකක් දැම්මා. මම එකයිනේ ගත්තේ. මට තව එකක් ගන්න හිතුණා. මං ඉතින් මේකත් ගත්තා. ඔන්න මේ තියෙන මේ පැකේජ් එකේ අන්තිම අයිටම් එක. මම මේ පැකේජ් එකෙන් ආසම අයිටම් එක තමයි මේක. මේක ලස්සන ෂූස් දෙකක්. ඕගොල්ලෝ බලන්නකෝ. මේ ෂූස් දෙක මොන වගේද කියලා. මම ඔයගොල්ලන්ට දාලාත් පෙන්නන්නම්. ඇත්තටම හරිම ලස්සනයි. මගේ කකුලේ සයිස් එකටම තියෙනවා. ඉතින් මේ අයිටම් ටික තමයි මේ පැකේජ් එකේ තිබ්බේ. අදට ගිහින් එන්න.